දෙවෙනි වීඩියෝ එක පළවෙනි වීඩියෝ එක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් මේක බලන්න කලින් ඒක බලන්න. එහෙම නැත්නම් මේකේ නොතේරෙන්න පුළුවන් සහ ලොකු වාසියක් එන්නේ නැති හින්දා. ඒ නිසා මම හිතන්නේ අපි පළවෙනි වීඩියෝ එකෙන් සාකච්ඡා කරා විශේෂිත කෝණ වලට අදාළ වෙච්ච ත්‍රිකෝණමිතික අනුපාතයන් අගයන් ටික සහිත වගුවක් අපි හදාගත්තා. ඉදිරියට අපි සාකච්ඡා කරන්න පුළුවන් තවදුරටත් ත්‍රිකෝණමිති ඉතුරු කොටස. රයිට් අද මම මුලින්ම සාකච්ඡා කරනවා විශේෂ කෝණ වර්ග තව දෙකක් අපිට මුණ ගැහෙන නිතර මේ ත්‍රිකෝණමිතිය පාවිච්චි කරද්දී. ඒ නිසා කෝණ වර්ග දෙක නැත්නම් කෝණ වර්ග කියලා කිව්වොත් කුඩා මාතෘකාවක් විදිහට කෝණ වර්ග ඒකේ පළවෙනි කෝණ වර්ගය මම දකින්නේ අනුපූරක කෝණය. නැත්නම් අනුපූරක කෝණ. මේක සාමාන්‍යයෙන් ත්‍රිකෝණමිතිය නිතර පාවිච්චි කරන අවස්ථාවක්. ඒ නිසා අපි දන්නවා ඔය ජ්‍යාමිතික සාමාන්‍ය ප්‍රාථමික අවබෝධයෙන් අපි දන්නවා අනුපූරක කෝණ කියන්නේ මොනවටද කියලා. මේ වගේ ත්‍රිකෝණ මේ වගේ ඍජු කෝණයක ත්‍රිකෝණයක් ගත්තන් පස්සේ අපි දන්නවා මේ කෝණය අංශක 30යි නම් මේ කෝණය අංශක 60යි මේ කෝණය අංශක 50යි නම් මේ කෝණය අංශක 40යි අපිට එහෙම කියන්න පුළුවන්. මොකද මුළු ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුන එකතු 180යි 180න් 90ක් මෙතන තියෙනවා නම් ඊටු ටික මේ දෙක එකතු 90ක් වෙනවනේ. ඒ නිසා මෙන්න මේ කෝණයේ අනුපූරක කෝණය තමයි මෙන්න මේක. අපි දන්න එක සරල එකක්. ඒතර මේ කෝණයට අනුපූරක කෝණය මේක. ඒතර මේ කෝණය මම පොදුවේ කිව්වොත් අංශක 30 40 50 වගේ පොදුවේ කිව්වොත් θීටා කියලා මොකක් හරි අකුරක් දාගන්න සංකේතයක්. එහෙනම් මේ කෝණය අපි දන්නවා 90 ඍණ θීටා. ඒතර මේ කෝණයේ θීටා නම් මේ කෝණය ගන්න පුළුවන් 90න් ওই θීටා අඩු කරන් පස්සේ ඊටු ටික මේකට එන්න තියෙනවා. ඒ නිසා මේ කෝණ දෙක තමයි කියන්නේ අනුපූරක කෝණ දෙක. ඒකත් මම තවදුරටත් ඒක සම්බන්ධ කරන ත්‍රිකෝණමිතියට මම මෙහෙම මේ පාදේ මම කිව්වොත් A කියලා මේ පාදේ B කියලා කිව්වොත් මේ පාදේ C කියලා ගත්තොත් මම ලිව්වොත් sin θීටා. දැන් උන් අපි sin θීටා දන්නවා. පළවෙනි වීඩියෝ එක බලපු නිසා දෙවෙනි වීඩියෝ එකට අදාළව මේ සාකච්ඡාව යන්නේ මත. ඒ නිසා sin θීටා අපි දන්නවා. θීටා කෝණය මේක නම් එයා අනුබද්ධයෙන් කල්පනා කරන්නේ, එයා ආශ්‍රයෙන් කල්පනා කරන්නේ, එයාට අනුව කල්පනා කරන්නේ. එයාගේ සම්මුඛ පාදයේ A කරණය C. ඒතර A බෙදීම C තමයි sin θීටා. තව අපි ඉක්මනින් ලිව්වොත් cos θීටා. cos θීටා කියන්නේ θීටා කෝණයට බද්ධ පාදයේ B කරණය කොහොමත් වෙනස් වෙන්නේ නැහැ C. රයිට්. දැන් මම කිව්වොත් මේ ත්‍රිකෝණයෙන් පාවිච්චි කරලා අනිත් පැත්තට sin 90 ඍණ θීටා sin 90 ඍණ θීටා කිව්වොත් ඒතර 90 ඍණ θීටා කියන්නේ මේ කෝණයට අදාළ වෙච්ච sin අගය. ඒතර මේ කෝණයේ සම්මුඛ පාදයේ B එයාගේ සම්මුඛ පාදයේ B කරණය කොහොමද C නේ. B බෙදීම C. ඒ වගේම මම කිව්වොත් ඒත් එක්කම cos 90 ඍණ θීටා cos 90 ඍණ θීටා. ඒතර 90 ඍණ θීටා කියන්නේ මේ කෝණයට අදාළ වෙච්ච cos අගය ගද්දී අපි දන්නවා බද්ධ පාදයේ A වෙනවා. බද්ධ පාදයේ බෙදීම කරණය කොහොමත් වෙනස් වෙන්නේ නැහැ C වෙනවා. රයිට්. හැබැයි දැන් මෙහෙම බලන්න. sin θීටා සමානයි A බෙදීම C cos 90 ඍණ θීටා සමානයි A බෙදීම C. ඒතර මෙහා සමානයිනේ. ඒතර sin θීටා කියලා කියන්නේ A බෙදීම C මයි. හැබැයි cos 90 ඍණ θීටා කියන්නේ A බෙදීම C මයි. එකෙන් කියවෙනවා එහෙනම් cos 90 ඍණ θීටා සමානයි එහෙමනම් කාටද අවසානයේ? මොකද A බෙදීම C sin θීටාත් වෙනවා A බෙදීම C cos 90 ඍණ θීටාත් වෙන නිසා අපිට කියන්න පුළුවන් cos 90 ඍණ θීටා කියලා කියන්නේ නම් ඊට පස්සේ sin θීටාම තමයි. ඒ වගේම බලන්න cos θීටා කියලා කියන්නේ B බෙදීම C ඒ වගේම sin 90 ඍණ θීටා කියලා කියන්නේ B බෙදීම C. ඒ දෙන සමානයිනේ. ඒ නිසා මට ලියන්න පුළුවන් sin 90 ඍණ θීටා sin 90 ඍණ θීටා කියලා කියන්නේ B බෙදීම C cos θීටා කියලා කියන්නේ B බෙදීම C නිසා sin 90 ඍණ θීටා අවසානයේ cos θීටාට සමාන වෙනවා. ඒතර මේකත් අපි පොඩ්ඩක් ඔළුවේ තියාගන්න එක හොඳයි ත්‍රිකෝණමිතිය පාවිච්චි කරන නිසා. මොකද මේ අනුපූරක කෝණ දෙකේ සම්බන්ධතාවය ඕක. එතකොට අනුපූරක කෝණ දෙකේ sin සහ cos සමාන වෙනවා. ඒතර cos 90 ඍණ θීටා සමාන වෙන්නේ sin θීටාට. sin 90 ඍණ θීටා සමාන වෙනවා cos θීටාට. ඕක තමයි සම්බන්ධතාවය. ඒතර අනුපූරක කෝණ දෙකේ sin සහ cos තමයි සමාන වෙන්නේ. ඔය සම්බන්ධතාවය අපිට පාවිච්චි කරන්න වෙයි ඉස්සරහට. ඒ නිසා එකත් නෝට් එකේ නැත්නම් මතකේ තියාගන්න. නෝට් එකට දාගන්න. රයිට්. ඒතකොට ඔන්න ඔය කෝණ වර්ගය අපි සාකච්ඡා කරේ අනුපූරක කෝණ සම්බන්ධතාවය. ඒතකොට මේක අපිට පාවිච්චි කරන්න වෙයි ඉස්සරහට අවශ්‍ය වුණොත් පාවිච්චි කරන්න පුළුවන්. රයිට්. ඊට පස්සේ ඔක සරලව කියනවා නම් තව ක්‍රමයකට කිව්වොත් උදාහරණයක් ආශ්‍රයෙන් කිව්වොත් මට කියන්න පුළුවන් මෙන්න ත්‍රිකෝණය මේක අංශක 30යි නම් මේක 60ක් වෙනවනේ. මේක අංශක 90ක ඍජු කෝණ ත්‍රිකෝණයක් නම් ඒතකොට නම් ඔගේ කියන්නේ sin 30 කියලා කියන්නේ එහෙනම් cos කවුද? cos 60ට sin 30 කියන්නේ cos 60ට. සරලයි. හරිනේ. cos 90 ඍණ θීටා සමානයි sin θීටා.
sin 90 θ සමානයි cos θ. එතකොට මෙයාගේ sin ගත්තත් එකයි එයාගේ අනුපූරක කෝණය cos ගත්තත් එකයි. මේ කෝණය sin ගත්තත් එකයි එයාගේ අනුපූරක කෝණය වෙච්ච 60 cos ගත්තත් එකයි. මොකද මේ කෝණය බද්ධ පාදය මේ කෝණය සම්මුඛ පාදය වෙන හින්දා. ඒක දෙක සමාන වෙන්න එපයි. ඒක තමයි කතාව. right. ඕක තමයි මේකේ ඇප්ලිකේෂන් එක. ඒක තමයි අනුපූරක කෝණ වර්ග මත ඒක කෝණ වර්ගයක් මේත් එක්කම සාකච්ඡා කරනවා. ඒක තමයි ආරෝහණ කෝණ සහ අවරෝහණ කෝණ. අපි සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව සමහර මැනීම් කටයුතු වලදී මේ ආරෝහණ කෝණය සහ අවරෝහණ කෝණය දැනගෙන ඉන්න එක වැදගත් වෙනවා. ආරෝහණයි කියලා කියන්නේ මෙන්න මේ වගේ කෝණයක් සරල දෙයක්. අපි සමහර කෝණම ඉන්නේ ආරෝහණව, සමහර කෝණම ඉන්නේ අවරෝහණව. මම දැන් කිව්වොත් මම මේ බිත්තියේ නැත්නම් මේ ශාලාවේ කෙළවරේ උඩ බලනවා. ඒතර බලන්නේ කොහොමද? මෙහෙම තමයි බලන්න වෙන්නේ. මෙන්න මගේ තිරස් මට්ටමේ සිට උඩට තමයි කෝණය මැල්ලා තියෙන්නේ. තිරස් මට්ටම මගේ ඇස් මට්ටම මේක නම් තිරස් මට්ටම ඇස් මට්ටමට උඩින් බලන්න. තිරස් මට්ටමේ සිට ඉහළට මයින්ව කෝණයක්. අන්න ඔහොම බැලුවොත් වැටෙන්නේ මට තිරස් මට්ටමේ සිට ඉහළට මයින් කෝණයක් තමයි මට දැන් තියෙන්නේ මගේ ඇස් දෙකේ. මම බැලුවොත් දැන් මෙන්න මේ ඒ බිත්තියම පාමුල බැලුවොත් එතන මගේ තිරස් මට්ටම මේ මට්ටම දැන් මං කෝණය මයින්නේ කොහටද? පාමුලට. ඒකට පල්ලෙහාට තමයි මැනලා තියෙන්නේ. එතකොට පැහැදිලි තිරස් මට්ටමේ සිට මේ ඉහළට මයින කෝණ ඒවට කියනවා ආරෝහණ කෝණ. ආරෝහණ කෝණ ascending angles. ඒ වගේම තිරස් මට්ටමේ සිට පහළට මයින්නවා නම් කෝණයක්. තිරස් මට්ටම මේ මට්ටම පහළට මයින්නවා. තිරස් මට්ටමේ සිට පහළට මයින්නවා නම් ඒවට කියනවා අවරෝහණ කෝණ. අවරෝහණ කෝණ. ඕක තමයි ඒ අර්ථයෙන් ගත්තන් පස්සේ කෝණ වර්ග දෙක සමහරව ආරෝහණ කෝණ. දැන් ඔය ගොඩනැගිල්ලක මුදුන බලන්න වෙන්නේ ආරෝහණ කෝණයකින්, ගොඩනැගිල්ලේ සිට බිම් බැලුවොත් බලන්න වෙන්නේ අවරෝහණ කෝණයකින්. සරලයි කාරණේ. කුළුණක් ගත්තොත් ඒ කුළුණේ මුදුන බලන්නේ ආරෝහණ කෝණයකින්, කුළුණේ ඉන්න කෙනේ බිම් බලන්නේ අවරෝහණ කෝණයකින්. පැහැදිලිනේ? right. ඒ නිසා මෙන්න මේ කතාව ටිකක් පාවිච්චි කරලා අපිට දැන් ත්‍රිකෝණමිතිය ප්‍රායෝගික භාවිතයේදී සරලව දැන් සමහර තැන්වලදී මේක ඇප්ලයි කරන්න පුළුවන්. දැන් මෙතෙක් සාකච්ඡාවට අදාළ ටික මෙතෙක් අපි දැන ටික ඕනනම් අපිට ඇප්ලයි කරන්න පුළුවන්. ත්‍රිකෝණමිතිය ඇප්ලයි කරන්න පුළුවන් සමහර දේවල් අපිට හොයාගන්න උදාහරණයක් කියනවා නම් මෙන්න හිතන්න කොඩි ගසක් හරි කුළුණක් හරි බිල්ඩිමක් හරි මොකක් හරි එකක් එහෙම තියෙනවා. මෙහෙම බිල්ඩිමක් හරි මොකක් හරි එකක් තියෙනවා. දැන් මම කියන මේ බිල්ඩිම උසමයින්ද කියලා කියනවා. සාමාන්‍ය කරන්න වෙන්නේ හරිම නැති කරන්න වෙන්නේ මේ බිල්ඩිම දිගේ කියලා කොහමද උසක් මනගන්න එකනේ. ඒක ප්‍රායෝගිකව කරන්න අමාරුයි. ඒ නිසා ඒ බිල්ඩිමේ උස ප්‍රායෝගිකව අමාරු නම් ත්‍රිකෝණමිතිය පාවිච්චි කරලා වඩා ලේසි ක්‍රමයක මනගන්න පුළුවන්. කියන්නේ බිල්ඩිමේ උසමයින් නැතුව බිල්ඩිම උස කියන්න පුළුවන්. ඕනනම් කෙනෙකුට පුළුවන් දැන් මේ තිරස් මට්ටමේ පොළොව මට්ටම නම් මේ පොළොව මට්ටමේ ඉතල යම් දුරක ඉඳලා මම හිතනවා එයා මීටර 20ක් ගියා. මීටර 20ක් මෙහෙට මැනලා මෙන්න මේ මුදුන බැලුවන් පස්සේ මේ කෝණය මැනගත්තොත් කෝණය මැනගන්න ඉතින් උපකරණ තියෙනවා විවිධ ක්‍රම තියෙනවා. මේ කෝණය මැනගත්තොත් මේ කෝණය මං කිව්වොත් අංශක 30යි නම් නේ ඔය කෝණය අංශක 30යි නම් මේ ගොඩනැගිල්ලේ පාමුල සිට මේ මයින තැනට අදාළ වෙච්ච මේ දුර මීටර 20යි නම් දැන් මේ ගොඩනැගිල්ල උස කියලා කියන්නේ මෙන්න මේකනේ. ඒක මං කිව්වොත් h කියලා. දැන් ඔය h හොයාගන්න පුළුවන්. මොකද මේ කෝණය ආශ්‍රයෙන් කල්පනා කරොත් අංශක 30 නම් මේ කෝණය ආශ්‍රයෙන් කල්පනා කරොත් මේ ගොඩනැගිල්ල උස කියන්නේ h. ඒ කෝණ මේ ත්‍රිකෝණයක් වශයෙන් දැක්කන් පස්සේ මේක මං කිව්වොත් ඒ ත්‍රිකෝණ නම් කරගත්තොත් ABC කියලා. මේ BC පාදේ නැත්තම් h තමයි BC තමයි. ඒ කියන්නේ ගොඩනැගිල්ල උස තමයි මේ කෝණයට අදාළ වෙච්ච සම්මුඛ පාදය වෙන්නේ. එතකොට සම්මුඛ පාදය ගැන අහනවා දන්නේ නැහැ. බද්ධ පාදේ දීලා තියෙනවා. කෝණය අපි දන්නවා. එතකොට මොකක් හරි වැඩේකින් මේක ගොඩ දා ගන්න පුළුවන්. ඒතර මම ලිව්වොත් ABC ත්‍රිකෝණය පදනම් කරගෙන මම ලිව්වොත් sin 30. sin 30 ඕන අපි tan 30 ලියමුකෝ. අපි දන්නේ වුණනේ. tan 30. tan 30 සමානයි tan කියලා කියන්නේ මොකද්ද? 30 කෝණය සම්මුඛ පාදය. ඒ කියන්නේ ගොඩනැගිල්ලේ උස h බෙදුවනම් හරි බද්ධ පාදයෙන් බද්ධ පාදේ 20යි. දැන් tan 30 අපි දන්නවා. tan 30 කොච්චරද අපි එදා වගුවක සම්පූර්ණ කරගත්තා උනන් ටේබල් පාවිච්චි කරන්න පුළුවන්, කැලලකින් ගන්න පුළුවන්, ඕන ක්‍රමයකින් ගන්න පුළුවන්. tan 30 අපිට කොහොමද ගන්න පුළුවන්? අපි සාමාන්‍යයෙන් මේක මතකේ තියෙනවනේ 1 යට මූල 3යි කියලා. ඒතර tan 30 1 යට මූල 3යි, h යට 20. දැන් අපි h හොයාගන්න ඕනේ, ගොඩනැගිලි උස හොයාගන්න ඕනේ. නිසා 20න් මෙයා හරස් ගුණ කරගත්තොත් 20 බෙදීම මූල 3 සමානයි h වෙනවා. ඒතර මේක තමයි ඔන්න අපි h හොයාගත්තා. එහෙනම් ගොඩනැගිලි උස හොයාගන්නවා, ගොඩනැගිලි උස මයින් නැතුව.
ඔන්න ත්‍රිකෝණමිතිය සරල භාවිතයක්. මම තවත් ඒත් එක්කම කිව්වොත් තව උදාහරණයක් ගඟක් තරණය කරන්නේ නැතුව ගඟේ පල්ලම ඉන්නේ කොහොමද? මෙන්න ගඟ, මෙන්න ඉවුරු දෙක. රයිට් දැන් මේ මං කිව්වොත් මේ ගඟේ පල්ලම ඉන්න කියලා. මේ ගඟේ පල්ලම ඉන්න කියලා කිව්වොත් සාමාන්‍ය කරන්න වෙන්නේ මොකක් හරි එකක් අරගෙන මේක හරහාම අයින් එකනේ. මේක හරහාම අයින් එක ගඟක ලේසි නෑනේ. වතුරත් එක මයින් එක ලේසි නෑ. ගොඩක් දුර තිබ්බොත් ප්‍රායෝගිකව අමාරුයි. ඒ නිසා වෙන ක්‍රමයක්. කියන්නේ ගඟ හරහා යන්නේ නැතුව මේ ගඟ හරහා යන්නේ නැතුව කොහොමද එක පැත්තේ ඉඳලා මේ ගඟේ පළලම අයින්නේ? එක ක්‍රමයක් තමයි මෙන්න මෙතන ඉන්නවා නම් මීට ලම්බකව පොයින්ට් එකක් මාක් කරගන්නවා. හිතන්න යාරේ ගහක් තියෙනවා. මෙතන ඔම ගහක් තියෙනවා ගඟේ අනිත් ඉවුරේ. ඊට ලම්බකව මෙතන පොයින්ට් එකක් මාක් කරගන්නවා. දැන් මේ ඔයා හිතන්න ඔයා ඉන්නේ මේ පැත්තේ ගඟේ ඉන්නේ මේ පැත්තේ. මේ ගඟේ පළල ඒක h නම් එක් තමයි හොයාගන්න ඕනේ. මෙතන හිතන්න ගහක් හරි මොකක් හරි ලෑන්ඩ් මාක් එකක් නැත්නම් මොකක් හරි මාක් එකක් ගලක් හරි මොකක් හරි ගහක් හරි තියෙනවා. මෙතන සිට මේ ගහ දිහා නැත්නම් මේ ගල නැත්නම් මේ පොයින්ට් එකට ලම්බකව මෙතන ලක්ෂයක් ලකුණු කරගන්න. ඍජු ලක්ෂයක් ලකුණු කරගන්න. ඊට පස්සේ මේ පැත්තේ මීටර 30ක් හරි තමන් කැමති ප්‍රමාණයක් මේ තමන් ඉන්න ඉහුරෙම ගමන් කරනවා. ගමන් කරලා ආපහු අර කලින් මේ පොයින්ට් එකට කෝණය මැනගන්න. ඒතකොට ඔක්කොම කරන්න පුළුවන් මේ එක පැත්තක ඉඳලා. මේ පොයින්ට් එක මාක් කරගන්න පුළුවන්, මේ පොයින්ට් එකට අදාළව මේ දුර මැනගන්න පුළුවන්, මෙතන මේ කෝණය මැනගන්න පුළුවන්, කෝණය මැනගන්න උපකරණ තියෙනවා, ක්‍රම තියෙනවා, උපක්‍රම තියෙනවා. ඒතකොට මේ කෝණයේ අංශක අපි කිව්වොත් අංශක 35යි නම් දැන් මේ ත්‍රිකෝණය සම්පූර්ණ කරගත්තොත් මේක A, මේක B, මේක C නම් ගඟේ පල්ල කියන්නේ මේ BC නේ නැත්නම් මේ H නේ. එතකොට මේ කෝණය දන්නවා, සම්මුඛ පාදය අහනවා, බද්ධ පාදය දන්නවා. ඒ නිසා නැවතත් අපිට tan පාවිච්චි කරන්න පුළුවන්. tan 35 සමානයි. tan 35 ගන්න පුළුවන්. සම්මුඛ පාදයේ h වෙනවා, බද්ධ පාදයේ 30 වෙනවා. අපව 30න් හරසුන කරන් පස්සේ 30 වතාවක් tan 35 සමානයි h වෙනවා. tan 35 තියෙන කැලලකින් හරි ටේබල් එකකින් හරි ඕන ක්‍රමයකින් ගන්න පුළුවන්. එහෙනම් පැහැදිලි අර ඒ වගේ දේවල් වලට ත්‍රිකෝණමිතිය සරලව උපක්‍රමශීලීව පාවිච්චි කරන්න පුළුවන්. තවත් මේ හා සම්බන්ධ ඕන ගැටලු අහන්න පුළුවන්. මේ හා සම්බන්ධව ගැටලු අපිට සාකච්ඡා කරන්න පුළුවන්. මේ වගේ ත්‍රිකෝණමිතික අනුපාතයන් පදනම් කරගෙන ප්‍රායෝගිකව සමහර දේවල් හොයන්න, ගණනය කිරීම කරගන්න, මැනගන්න මේ සංකල්ප පාවිච්චි කරනවා. ඒතකොට ඒ හා සම්බන්ධ ගැටලු තියෙනවා. දැන් මේ වගේ හිතා සරල මට්ටමේ ගැටලුවක් මේක සංකීර්ණ තරමින් තව අහන්න පුළුවන්. අපිට ඒවා උදාහරණ කරන්නත් පුළුවන්. රයිට්. මම ඒත් එක්කම ඉක්මනින්ම යනවා. ඒ උදාහරණ අපිට වෙන ක්‍රම වලින් සාකච්ඡා කරන්න පුළුවන්. මම ඒත් එක්කම ඉතා ඉක්මනින් යනවා. දැන් අපි සාමාන්‍යයෙන් මෙතෙක් අපි දන්නේ මේ වගේ කෝණවල අපි දැන් එදාත් සාකච්ඡා කරා නැත්නම් අර කලින් වීඩියෝ එකේ සාකච්ඡා කරා අංශක බිඳුවට අදාළව සයින් නගේ අංශක 30 සයින් නගේ අංශක 45 සයින් නගේ අංශක 60 සයින් නගේ අංශක 90 සයින් නගේ නේ ඒ වගේම අපි සාකච්ඡා කරා. ඒ අතර වුණ අපි දැන් ටේබල් එකෙන් පාවිච්චි කරලා අංශක 35 සයින් නගේ අංශක 15 සයින් නගේ අංශක 53 සයින් නගේ අංශක 53යි කලා දෙකේ සයින් නගේ ඔය ඉතින් ගන්න පුළුවන් අපිට. ඒතර බිඳුව සහ 90 අතර ඕනම කොනකට අදාළව sin cos tan අපිට හොයන්න පුළුවන්, අනුපාතයන් හොයන්න පුළුවන්. දැන් අපි පොඩ්ඩක් ඉස්සරහට යන්නේ දැන් sin අංශක 90ට වඩා වැඩි කෝණ. ඒතර අංශක 92ක් වුණොත් අංශක 92 sin නගේ sin අංශක 92 කොච්චරද? sin 135 කොච්චරද? sin 244 කොච්චරද? sin 360 කොච්චරද? sin 455 කොච්චරද නේ? අන්න ඒ වගේ මේ බිඳුව සහ 90 කියන එකට සීමා නොවි මේ බිඳුව සහ 90 අතර කෝණය අපි ගත්තේ මේමයි කෝණය ගත්තේ. ඒකට සීමා නොවි බිඳුව මෙතන බිඳුවයි මෙතන අංශක 90යි. ඒතර මේ අතර ඕන කෝණක අපි ගන්න දන්නවා ටේබල් පාවිච්චි කරලා. අපි එහෙම දන්නවා. කැල් එක පාවිච්චි කරලා එහෙම ගන්න දන්නවා. මේ අගයන් සම්බන්ධ අපිට අදහසක් තියෙනවා. නෑ දැන් අපි යන්නේ මේ අංශක 90ත් පන්නන කෝණය යන්න පුළුවන්. දැන් මෙතන මැන්නොත් අංශක 90න් පස්සේ අංශක 110 අංශක කොහොම මයින්න පුළුවන්. තව මයින්න පුළුවන්. ඕන තරම් කෝණය මයින්න පුළුවන්. මේක ඉවරයක් නෑ. මේව දිගටම මයින්න පුළුවන්. මේ හරියට අංශක 300ට තවත් යන්න පුළුවන් නේ. අංශක 370, අංශක 4000, අංශක 5000, අංශක 5000 කොහොම ඕන තරම් මයින්න පුළුවන්. ඕන තරම් ඉවරයක් නැතුව කෝණවල මයින්න පුළුවන්. sin 548 කොච්චරද? හොයන්න අවස්ථාවක් එන්න පුළුවන්. ඒතර අපි අන්න ඒවා අපි හොයාගන්න ඕනේ. ඒකට තමයි අපි කියන්නේ ඕනම විශාලත්වයක් ඇති කෝණයක ත්‍රිකෝණමිතික අනුපාත හොයන්න යන්නේ. රයිට් මොකද්ද මාතෘකාව? ඕනෑම විශාලත්වයක් ඇති කෝණවල ත්‍රිකෝණමිතික අනුපාත. අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ
අංශක 0 අංශක 30 අංශක 45 අංශක 60 අංශක 90 අංශක 95 අංශක 100 අංශක 150 අංශක 270 අංශක 284 අංශක 300 360 ඕන එකක්. ඊට වඩා වැඩි වප අංශක 500 555 මේ ඕනම එක ත්‍රිකෝණමිතික අනුපාතයන් අතරම ගන්න පුළුවන් අංශක 0 සහ 90 අතර ත්‍රිකෝණමිතික අනුපාත අගයම පාවිච්චි කරලා. ඒ කියන්නේ මෙන්න මේ ටික. මේ අංශක 0 සහ අංශක 90 අතර එන අංශක 30 අංශක 45 අංශක 60 ඔහම එනවනේ. මෙන්න මේ අංශක 0 සහ අංශක 90 අතර අංශක 0 සහ අංශක 90 අතර මේ ත්‍රිකෝණමිතික අනුපාත ඒ අගයන් ආශ්‍රයෙන් මේ හැම එකක්ම කියන්න පුළුවන්. මේ හැම එකක්ම කියන්න පුළුවන්. කොච්චර ගියත් අපිට කියන්න පුළුවන්. ඒතර ඒක තමයි මේක අරමුණ. ඒකයි අපි කියන්නේ ඕනම විශාලත්වයක ඇති කෝණවල ත්‍රිකෝණමිතික අනුපාත අංශක 0 සහ 90 අතර කෝණ ත්‍රිකෝණමිතික අනුපාතයන් ආශ්‍රයෙන් කියන්න පුළුවන්. රයිට්. ඊට කලින් මම මෙහෙම කතාවක් ඔය කියනවා ත්‍රිකෝණමිතික අනුපාතයන් සම්බන්ධයෙන් වෙන අර්ථ දැක්වීමක් වෙන හඳුනා ගැනීමක් කරනවා. එතකොට මම මෙහෙම කිව්වොත් මෙන්න වෘතයක් තියෙනවා. මෙතන O ලක්ෂය මෙතන මම කියනවා P ලක්ෂය කියලා. රයිට්. එතකොට මෙන්න මේ දුර මම හිතනවා මේ දුර A කියලා හිතන්නම්. මේ දුර A මෙතන කණ්ඩාංකය A වෙනවා. මේ දුර B කියලා හිතනවා. අපි දන්නවා මෙහෙම යනවා. ඊට පස්සේ මේක වෘත පාද හතරක් වෙනවා. මේක ධන වෘත පාදේ මොකද මේක අපි කිව්වොත් x කියලා මේක අපි කිව්වොත් y කියලා. මේ වෘත මේ අංශක 90න් ආවරණය කරන මේ වෘත පාදයේ ඇතුලේ x අගයක් දන y අගයක් දනන බලන්න x අගයක් දන y අගයක් දන නිසා ධන වෘත පාදයේ පළමු වෘත පාදය කියලා කියනවා. මේ එන්න මේ අංශක 90ට එන්න. ඒතර ඒකේ y අගය ධන හැබැයි x අගය ඍණ. ඒ නිසා මුලින්ම අපි කියන්නේ x අගයනේ කණ්ඩාංකයක්දී. ඍණ ධන වෘත පාදය. ඒතර මේක ධන වෘත පාදය මේක ඍණ ධන වෘත පාදය. මේක ගත්තන් පස්සේ x අගයත් ඍණ y අගයත් ඍණ වෘත පාදය. මේ ගත්තන් පස්සේ x අගය ධන y අගය ඍණ. ධන ඍණ වෘත පාදය. මොකද වෘත පාද හතර නම් කරන්නේ. මම ඕනම් පළමු වෘත පාදය, දෙවෙනි වෘත පාදය, තුන්වෙනි වෘත පාදය, හතරවෙනි වෘත පාදය එහෙම කියන්නත් පුළුවන්. වාමාවර්තම අපි අංකණය දෙන්නේ. නැත්නම් ධන ඍණ සහ ධන ඍණ කියලා කියන්නත් පුළුවන්. රයිට්. දැන් අපි මේ අනවර්තව ඕනම කෝණයක මේ අංශක 90 දක්වා සීමා වෙච්ච නෙමෙයි අංශක 100 අංශක 150 ඕනම කෝණයකට අදාළ ත්‍රිකෝණමිතික අනුපාතයන් කියන්න යන්නේ ඇත්තටම කියන්නේ අංශක 0 සහ 90 අතර ත්‍රිකෝණමිතික අනුපාතයන් ආශ්‍රයම තමයි ඔය කොච්චර කෝණිකයක් ආපහු අපි කියන්න උත්සාහ කරන්නේ. රයිට්. දැන් මම මෙන්න මේක පාවිච්චි කරලා මම හිතනවා මෙන්න මේ අරය මේ වෘතයේ අරය උකට අපි කියනවා ලස්සන වචනයක් දෛසික අරය කියලා කියනවා. අපි එහෙම හිතන්න ඕනේ නිකන් අපි අරය කියමුකෝ. දෛසික අරය නැත්නම් අරය කියලා කියමුකෝ. දෛසික වේ කතා පටල ගත්තොත් ආපහු මේක සංකීර්ණ කරගන්න ඕනේ. අපි පස්සේ තේරුම් ගමුකෝ. රයිට්. එතකොට දැන් මෙන්න මේ කෝණය මම කිව්වොත් θීටා කියලා. මේ කෝණය කිව්වොත් θීටා කියලා. sin θ අපි සාමාන්‍යයෙන් හරියටම අර්ථ දැක්කොත් අර්ථ දක්වන්නේ sin θ දැන් මේ p ලක්ෂයට අදාළ වෙච්චනේ මේ p ලක්ෂයට අදාළ වෙච්ච sin θ අපි කියලා කියන්නේ අත්‍තරම ඒ p ලක්ෂය විසින් y අක්ෂයේ ප්‍රක්ෂේපණය කරන දුර. ඒක අමාරු වචන වගේ තමයි සරල කාරණයක් හැබැයි කියන්නේ. මේ p ලක්ෂයට අදාළ වෙච්ච මේ θ කෝණය p ලක්ෂයට අදාළව තමයි θ කෝණය ආපාතනය වෙන්නේ. θ කෝණයක් හැදෙන නිර්මාණය වෙන්නේ. ඒතර මේ θ අදාළ වෙච්ච sin ව අර්ථ දක්වන්නේ sin θ ගන්නේ p ලක්ෂයට අදාළ y අක්ෂය අපි කියන්නේ මේ දුරනේ දැන් sin θ කියන්නේ සම්මුඛ පාදයේ මේකනේ. දැන් මේ ත්‍රිකෝණය සැලකුවොත් මේ ත්‍රිකෝණය සැලකුවොත් මේ ත්‍රිකෝණයට අනුව sin θ කියන්නේ මේ දුරනේ. ඒ දුර ඕනම් b කියලා කියන්න පුළුවන්. මම කියවනේ මේ සම්පූර්ණ දුර b කියලා. එහෙනම් sin කියලා කියන්නේ මේ දුර, ඒ දුර කියන්නේ මේ දුර. ඒ කියන්නේ y අක්ෂය ආපාතනය කරන දුර. හරිනේ. p ලක්ෂය විසින් මේ y අක්ෂය ආපාතනය කරන දුර. එහෙම අපි කියන්නේ වක්ෂය මත OP ප්‍රක්ෂේපණය. අපි එහෙමත් කියමුකෝ. y අක්ෂය මත මේ OP හි ප්‍රක්ෂේපණය. ඒ අමාරු නම් ඒව අමතක කරලා දාන්න. කොහොම හරි මේ වෘත්තාකාර ගමන් මාර්ගයේ ගමන් කරන කෝණය නොනවත්තා ගමන් කරන අන්න ඒ වගේ අවස්ථාවකදී p ලක්ෂයට අදාළ වෙච්ච sin අගය කියලා කියන්නේ p ලක්ෂය
y අක්ෂය මත ප්‍රක්ෂේපණය කරන දුර. නැත්නම් p ලක්ෂය විසින් මේ y අක්ෂය මත සෙට් කරන දුර. ප්‍රක්ෂේපණ නම් මොන කතා මතක කරන්නකෝ. මේ p ලක්ෂයෙන් මෙතන මේ දුරක් සෙට් වෙනවනේ. අන්නේ දුර. ඒක තමයි b. අපි එහෙනම් කොහොමද ලියන්නේ හරියටම y අක්ෂය මත ප්‍රක්ෂේපණය කරන දුර බෙදීම අරයනේ. මෙන්න මේක දුරනේ කරණයනේ අරය. අපි නිකන් ආරම්භ කරලා දාන්නම් මම මේ සංකේතය පාවිච්චි කරමු නිසා. ප්‍රක්ෂේපණය y අක්ෂය මත ප්‍රක්ෂේපණය කියලා අපි කෙටින් ලියද්දී තව ලේසියිනේ. y අක්ෂය මත ප්‍රක්ෂේපණය. අපි ඒත් එකම cos කිව්වොත් cos θ මේ ත්‍රිකෝණය අනුව cos කියලා කියන්නේ බද්ධ පාදයේ මේකනේ. බෙදීම කාරණය අරයනේ. ඒතර බද්ධ පාදය කියන්නේ a. හැබැයි a කියලා කියන්නේ මේ p ලක්ෂයට අදාළ වෙච්ච ප්‍රක්ෂේපණය ප්‍රොජෙක්ට් වෙච්ච මේ දුරනේ. ප්‍රක්ෂේපණය වෙච්ච දුර. හැබැයි මොන අක්ෂය මත x අක්ෂය මත. ඒ නිසා cos අපිට පොදුවේ අර දක්වන්න පුළුවන් x අක්ෂය මත ප්‍රක්ෂේපණය බෙදීම r. හරිනේ. එහෙනම් මේ දෙන ලද ලක්ෂයකට අදාළ වෙච්ච sin හරි cos හරි ගන්නේ දෙන ලද ලක්ෂයට අදාළ වෙච්ච y ප්‍රක්ෂේපණය බෙදනවා අරෙන්. cos ගන්නේ දෙන ලද ලක්ෂයකට අදාළ වෙච්ච කෝණයේ cos අගය ගන්නේ ඒ දෙන ලද ලක්ෂයට අදාළ වෙච්ච x දුරේ නැත්නම් x ප්‍රක්ෂේපණය බෙදීම දෛසික අරය නැත්නම් r. උතම මූලික ඩිෆිනිෂන් එක. හරියට ඒ නිසා ඔන්න මට කියන්න පුළුවන් මේ කෝණය θ නම් නේ. එහෙනම් මට කියන්න පුළුවන් මේකේ සංකේතාශ්‍රයෙන් sin θ සමානයි sin θ මේ දුර y දුර b. අනික මේ y දුර b අගේ b වගේම පැත්තත් මොකක්ද ධනයි නිසා උත්තරේ ධනයි ධන දාන්න ඕනේ. බෙදීම r. උතර මේක තමයි sin θ කියලා කියන අපි දන්න එක. ඒ වගේම cos θ මේ අපි පාවිච්චි කරපු සංකේතාශ්‍රයෙන් කියනවා නම් කොහොමද කියන්නේ? x අක්ෂය මත ප්‍රක්ෂේපණය x අක්ෂය මත ප්‍රක්ෂේපණය p ලක්ෂය x අක්ෂය මත ප්‍රක්ෂේපණය මේ දුර අපි ගත්ත ඒ කියලා ඒ බෙදීම r. හරිද? ඔතනින් ඕනනම් මට tan θ ගන්නත් පුළුවන්. අපි ඒක ඕනනම් ගන්න එක දැන් අවශ්‍ය අපි දන්නවා tan θ ගන්න පුළුවන් sin θ බෙදීම cos θ. නැත්නම් මේක බෙදීම එකම ගන්නත් පුළුවන්. අපි sin θ බෙදීම cos θ ගෙන් ගන්න පුළුවන්. sin θ බෙදීම cos θ ඒ කියලා කියන්නේ b බෙදීම r බෙදීම cos θ a බෙදීම r. හරිනේ. b බෙදීම r බෙදීම a බෙදීම r පස්සේ r r කැපිලා ගිහලා අවසානයේ b යට a වෙනවා. ඒක තමයි දන්න එක. රයිට්. අපි දන්න එක මම පොඩි මතක් කිරීමක් කරේ වෙන ක්‍රමයකට අපි ඔබ ගත්තා. දැන් යන්නේ පොඩි වෙනස් වැඩක් කරන්න. දැන් යන්නේ මේක මේ අංශක 90 අතර දෝලණය වෙන අවස්ථාවක් නෙමෙයි. අංශක 90 පැන්නම් පස්සේ ඊට පස්සේ අංශක මේ හරියේ අංශක 180 පොඩ්ඩක් අඩු නම් පස්සේ අංශක 180 තා පොඩ්ඩක් වැඩි නම් පස්සේ අන්න ඒ සය සමස්ත කෝණවල අංශක 120 sin 120 කොච්චරද sin 130 කොච්චරද sin 150 කොච්චරද අන්න ඒක හොයන්න යන්නේ. sin 200 කොච්චරද sin 270 කොච්චරද sin 225 කොච්චරක්ද නේ. අන්න ඒ වගේ sin 290 කොච්චරක්ද sin 300 කොච්චරක්ද අන්න ඒ ටිකත් ගන්න යන්නේ මේ ටික ආශ්‍රයෙන්ම. ඒ කියන්නේ ඔය sin θ ආශ්‍රයෙන් cos θ ආශ්‍රයෙන් tan θ ආශ්‍රයෙන්. right. ඒකේ පළවෙනි අවස්ථාව මම සාකච්ඡා කරනවා අංශක 90 ධන θ. අංශක 90 ධන θ. මේ තමයි පළවෙනි අවස්ථාව. බලමු මෙන්න මේ අංශක 90 ධන θ. ඒ කියන්නේ sin 90 ධන θ කොච්චරක්ද? sin θ ආශ්‍රයෙන් කියන්නේ sin θ cos θ ආශ්‍රයෙන් තමයි කියන්නේ sin 90 ධන θ. cos 90 ධන θ. tan 90 ධන θ. අනේ තමයි පළවෙනි අවස්ථාව මොකද? 90 ධන θ කොහොමද බලමු හැසිරීම මොකක්ද කියලා. right. අපි සාමාන්‍ය කෝණ මයින්නේ හැම වෙලාවම වාමාවර්තව. මේක තමයි මයින්නේ. වාමාවර්තනේ මයින්නේ. මේ පැත්තට මයින්නේ. එතකොට මේ කෝණය θ මේ කෝණේ θ. එතකොට මේ කෝණය අංශක 90යි මේ වගේ කෝණයක් මෙතන සෙට් කරොත් මෙන්න මේ මුළු කෝණය 90 ධන θ. පැහැදිලිනේ? මේ කෝණය θ මේ θ කෝණය වගේ කෝණයක් මෙතන ඉඳලා මනගත්තොත් මේ මුළු කෝණයම ඉන්න හැම වෙලාවෙම තිරස් අක්ෂය මෙතන සිට මයින් මෙතන සිට මනපු මේ මුළු කෝණය එතකොට මෙතන 90යි මෙතන θයි මුළු කෝණය 90 ධන θ. හරිද? මේ මම ආයෙම කියනවා මේ කෝණය θ නම් ඒ θ කෝණයක් වගේ කෝණයක් මෙතන සෙට් කරලා මේ වෘත්තය මත
Q මාක් කරගත්තොත් ලක්ෂ්‍ය මාක් කරගත්තොත් මේ Q ට අදාළ වෙච්ච මුළු කෝණය වෙන්නේ හැබැයි මුළු කෝණයමයි ඉන්නේ කොතන සිටද? තිරස්ක්ෂයේ මේ දකුණු පැත්තේ සිට තමයි තිරස්ක්ෂයේ සිට තමයි ඉන්නේ. තිරස්ක්ෂයේ සිට තමයි හැම වෙලාවම කෝණයමයි ඉන්නේ. ඒතර මෙතෙන් සිට මේ මුළු කෝණය මෙතෙන්ට 90යි මේ කෝණයයි θ නිසා 90 ධන θ. රයිට්. දැන් බලමු මේ 90 ධන θ ට අදාළ වෙච්ච sin අගය cos අගය tan අගය කොච්චරද කියලා. රයිට්. sin කියලා කියන්නේ මොකක්ද හැම වෙලාවම? ඊට කලින්. එහෙම ගත්තන් පස්සේ බලන්න මෙන්න මේ වගේ ත්‍රිකෝණයක්ම නේද මෙතන මේ සෙට්ලා තියෙන්නේ. මොකද මේකත් අරේමයි මේකත් අරේමයි r සමානයි මේ කෝණය 90යි මේ කෝණය 90. අතර මේක අංග සම්භාවය පාවිච්චි කරන් පස්සේ නේ සරල සාමාන්‍ය අවබෝධයෙන් කියන්නත් පුළුවන්. අංග සමග කතා පැත්තක තියන්නකෝ. සාමාන්‍ය අවබෝධයෙන් කියලා පුළුවන් S මට්ටමින් හිතලා කියන්නත් පුළුවන් මේ ත්‍රිකෝණ දෙකම මේ ත්‍රිකෝණයයි දෙකම එකම ත්‍රිකෝණයක්. එහෙනම් මේ කෝණය සමානයි කර්ණය සමානයි මේ කෝණය සමානයි නේ. රයිට්. කර්ණ පවස්ථාව නම් කියන්න පුළුවන්. එහෙම හිතන්න යන්න එපා. එහෙනම් මේ පාදය ඒතර මේ පාදය තමයි මෙතන සෙට්ලා තියෙන්නේ. ඒක හැබැයි මේ දුර බලන්න මේ දුර මැනලා තියෙන කොහාටද? x අක්ෂයේ මොන පැත්තටද? x අක්ෂයේ මේ පැත්ත මොනාගයන් ධනාගයන්ද ඍණාගයන්ද? x අක්ෂයේ මේ පැත්ත ඍණාගයන්. ඒ නිසා මේ අගය මෙතෙන්ට සෙට් වුණාට මේ පැත්තේ ලකුණ මෙහෙටනේ මයින්නේ. ඒ නිසා ලකුණත් අපි සැලකුවොත් ඒක ඍණ. එහෙනම් මොන ඒද ඍණ ඒ. උඩට අල්ලගන්න. එකක් අල්ලතන වැඩේ හරි. ඒක ඍණ ඒ. එතකොට මේ දුර කොච්චරක්ද? මේ දුර මොකද්ද? b නේ. දැන් මේ ත්‍රිකෝණෙනේ ඔහොම කැරකිලා යන්නේ නේ. ඔය ත්‍රිකෝණෙම කැරකිලා යනවා. මේකමනේ මේ අංශක 90ක් කොහොම කැරකිලා සෙට් වෙන්නේ මෙතෙන්ට. එතකොට මේ පාදයේ ඇවිල්ලා සෙට් වෙන්නේ මෙතෙන්ට මෙන්න මෙතෙන්ට. මේ b ට අදාළ මේ තිරස් පාදයේ ඔහොම අංශක 90ක් කැරකුවන් පස්සේ තිරස් පාදෙට සෙට් වෙනවා. එතකොට මේ b දුර තමයි මෙතෙන්ට සෙට් වෙන්නේ. හැබැයි ඒ b දුර නම් y අක්ෂයේ මේ පැත්තටම ඉන්නේ කොහොමද ධනනේ? ඒක ධනමයි. p අගය ධනමයි. හැබැයි a අගයේ ලකුණ ඍණ වුණා. මොකද a අගයේ සෙට් වෙන්නේ මේ පැත්තට. ඒ කියන්නේ මෙහෙටමයි නෝ. මෙහෙට x අක්ෂයේමයි ඉන්නේ ඍණ අගය නිසා ඒක ඍණ 1 කියලා දාන්න. රයිට්. ඔන්න බලන්න කතාව. දැන් මේ මුල් පිහිටීමේ ත්‍රිකෝණය මේ p ට අදාළ අවස්ථාව සලකලා ඉස්සරහ ලියුවා වගේ අපි ඉක්මන ලියමු sin θ. sin θ කියන්නේ මොකද්ද? p ලක්ෂයට අදාළ වෙච්ච y අක්ෂයේ ප්‍රක්ෂේපණය. y අක්ෂයේ ප්‍රක්ෂේපණය කියන්නේ මේ දුරනේ. ඒ කියන්නේ මේ දුර. ඒ බෙදීම අරය r. ඒත් එකම cos θ ගමු බලන්න. cos θ ගන්න මේ ත්‍රිකෝණයෙන් p ලක්ෂයට අදාළ වෙච්ච cos අගය කියලා කියන්නේ මේ p ට අදාළ වෙච්ච x අක්ෂයේ ප්‍රක්ෂේපණය. x අක්ෂය මත වැටෙන දුර b නේ. b බෙදීම මේ අරය කොහොමත් ඒක r. රයිට් එක පැත්තකින් තියන්න. දැන් අපි ගන්න යන්නේ 90 ධන θ ට අදාළ වෙච්ච අගය ගන්න යන්නේ. ඔන්න මම දැන් ගන්නවා. මාත් එක try කරන්න. sin 90 ධන θ. sin 90 ධන θ කියන්නේ මේ මුළු කෝණය. මේක 90යි නම් θ 90 ධන θ. ඒක sin 90 ධන θ ට අදාළ වෙච්ච පිහිටීම මොකද? θ ට අදාළ වෙච්ච පිහිටීම p. හරිද? එහෙනම් 90 ධන θ ට අදාළ වෙච්ච පිහිටීම මොකද්ද? q. රයිට්. එහෙනම් මෙන්න මේ ලක්ෂයට අදාළව q ලක්ෂයට අදාළව බලන්න y අක්ෂයේ ප්‍රක්ෂේපණය කොච්චරද? x අක්ෂයේ ප්‍රක්ෂේපණය කොච්චරද කියලා. රයිට්. sin එක ගන්නෙ. sin ගන්න නම් මොකද්ද කතාව? ඔය ලක්ෂයට අදාළ වෙච්ච y අක්ෂයේ ප්‍රක්ෂේපණය. මෙන්න y අක්ෂය මේකනේ. y අක්ෂයේ ප්‍රක්ෂේපණය කොච්චරද? මෙයාට අදාළ y අක්ෂයේ දුර කොච්චරද? b. b බෙදීම අරේ කොහොමත් r මනේ. r. හැබැයි b බෙදීම r කියන්නේ කවුද කලින් ගත්ත හැටියට? b බෙදීම r කියලා කියන්නේ cos θ. ඒ නිසා මේක මට ලියන්න පුළුවන් අවසානයේ cos θ. නෝන වැදගත් සම්බන්ධතාවයක් ආවා. ඊට පස්සේ එහෙමනම් sin 90 ධන θ සමානයි කාට සමානද? ඍජුවම cos θ ට සමානයි. ඔකම උදාහරණයක් මෙහෙම කිව්වොත් ඔයා හිතන්න මේ කියන්නේ sin 90 ධන θ ට මන් 30 දැම්මොත් 90 ධන 30 සමානයි cos කවුද? sin 90 ධන θ සමානයි cos θ නම් sin 90 ධන 30 සමානයි cos 30 නේ. අපි තව ටිකක් මේක තේරුම් ගන්න කියනවා නම් sin 90 ධන 30 කියන්නේ 120. එහෙනම් sin 120 කියන්නේ cos 30ම තමයි. cos 30 අපි දන්නවා කීයද? මූල 3/2යි. එහෙනම් sin 120ත් අවසාන කීයද? මූල 3/2යි. අන්න ඊට පස්සේ අපිට නම් පුළුවන් අර
බිඳුව සහ අංශක 94 කෝණ ආශ්‍රයෙන් මේ ඊට වඩා වැඩි කෝණය අංශක 90ට වඩා වැඩි කෝණයක් පවා ගොඩ දා ගන්න පුළුවන්. ඒක තමයි මේක වාසිය, ඒක තමයි මේක අදහස අරමුණ. රයිට් නම් පැහැදිලි. sin 90 ධන θ කිව්වත් එකයි cos θ කිව්වත් එකයි. ආයෙත් එකම ගමු බලන්න cos 90 ධන θ. cos 90 ධන θ. රයිට්. cos කියලා අපි ගත්තේ මොකද්ද? cos කියලා ගන්නේ සලකන ලක්ෂයට x අක්ෂයේ ප්‍රක්ෂේපණය b බෙදීම x අක්ෂයේ ප්‍රක්ෂේපණය බෙදීම අරයි. රයිට්. දැන් ඔන්න 90 ධන θ අදාළ ලක්ෂය මේක. ඒකේ අපි ගන්නේ මොකද x අක්ෂයේ ප්‍රක්ෂේපණය. x අක්ෂයේ ප්‍රක්ෂේපණය මේ දුරනේ. මේ දුර කියලා කියන්නේ කොච්චරද? මේ දුරට සමානයිනේ. ඒ කියන්නේ ඍණ a නේ. මොන දුරද? q කියලා කියන්නේ මොකද්ද? 90 ධන θට අදාළ වෙච්ච ලක්ෂය එයාට අදාළ වෙච්ච තිරස් අක්ෂය x අක්ෂයේ ප්‍රක්ෂේපණය ඍණ a. ඒ නිසා cos ගන්නේ x අක්ෂයේ ප්‍රක්ෂේපණය ඍණ a බෙදීම දෛසිකාරය r. මේක මම ලියන්න පුළුවන් ඍණ a බෙදීම r ලියන්න පුළුවන් ඍණ a බෙදීම r කියලා නේ. දෙකම එකයිනේ. ඊට පස්සේ a බෙදීම r මේ බලන්න අපි ගත්ත බලන සම්බන්ධ අනුව a බෙදීම r කියලා කියන්නේ කවුද? sin θ නේ. ඒ නිසා මේකට දාන්න පුළුවන් ඍණ ඔහොම පැත්තක තියෙනවා a බෙදීම r ට sin θ ආදේශ කරනවා. sin θ apply කරනවා. එහෙම කරාන් පස්සේ අවසානයේ මෙන්න මෙයාට මෙයා සමානයි. ඒක මම ලියුවොත් මම ලියනවා cos 90 ධන θ සමානයි cos 90 ධන θ සමාන අවසාන කාටද? ඍණ sin θ. ඒතර මේක තමයි සාමාන්‍ය අවබෝධයෙන් සහ මතකයෙන් කියාගත්තොත් අපිට යොදා ගන්න පුළුවන් සම්බන්ධතාවය. රයිට්. එහෙනම් අවසානයේ sin 90 ධන θ සමානයි cos θ. cos 90 ධන θ සමානයි ඍණ sin θ. ඒ සමයකට මම ඇප්ලයි කරොත් උදාහරණයක් විදිහට මම කිව්වොත් cos 90 ධන θට මම දානවා 30 සමානයි cos 90 ධන θ කියලා කියන්නේ ඍණ sin θ. එහෙනම් ඍණ sin θට මම 30 දැම්ම නම් මෙයාටත් දානවා 30. ඒ කියන්නේ cos 90 ධන 30 කියලා කියන්නේ අපිට කියන්න පුළුවන් cos 120 සමාන අවසානයේ ඍණ sin 30ට ඍණ sin ට අපි දන්නා භාගයයි. එහෙනම් අවසානයේ cos 120 කිව්වත් එකයි. cos 120 සමාන කාටද? ඍණ භාගය. එහෙනම් cos 120 කියන්නේ 90ට වඩා වැඩි කෝණයක නම් cos අගයත් හොයන්න පුළුවන්. අර 90 සහ බිඳුව අතර කෝණ ආශ්‍රය මේක තමයි මේ පාඩමේ අරමුණ. රයිට්. ඔක තමයි පළවෙනි අවස්ථාව. බලමු දෙවෙනි අවස්ථාව. රයිට්. මෙන්න දෙවෙනි අවස්ථාව. දෙවෙනි අවස්ථාව තමයි අංශක 180 ඍණ θ. රයිට්. එන්න අපෝ මේ ඩයග්‍රෑම් එකට මේ කෝණය θ මේ කෝණයත් θ නම් හැබැයි මේ මුළු කෝණය අපි දන්නවා 180යි නේ. මේ මුළු කෝණය 180 නේ. ඒතර 180ෙන් මේ θ අඩු කරන් පස්සේ මෙන්න මේ කෝණය. මෙන්න මේ කෝණය කොච්චරද? 180 ඍණ θ. අපි හලමු කෝණය මයින්නේ තිරස් අක්ෂයේ සිට x අක්ෂයේ සිට මේ වාමාවර තමයි කෝණය මයින්නේ. එතකොට මේ සම්පූර්ණම කෝණය 180යි. ඒකෙන් θ ප්‍රමාණයක් අඩු කරයින් පස්සේ එනම් මේ කෝණය අපිට අවශ්‍ය කෝණය අපිට අදාළ කෝණ අපි හිතා ගන්න කෝණය 180 ඍණ θ. රයිට්. දැන් අපි θ කෝණයට අදාළ වෙච්ච p ලක්ෂය θ කෝණයට ආපතනය කරන්නේ p ලක්ෂය. එතකොට p ලක්ෂයට අදාළ වෙච්ච sin θ cos θ අපි කොහොමද දන්නවා? නැවත අපි ඉක්මනින් ලිව්වොත් sin θ cos θ මේ හරියෙන් sin θ කියලා කියන්නේ p ලක්ෂ මේ θ කෝණයට අදාළ වෙච්ච මේ p ලක්ෂය y අක්ෂය මත ප්‍රක්ෂේපණය කරන දුර y අක්ෂය මත ප්‍රක්ෂේපණය කරන මෙන්න මේ දුරනේ. ඒ දුර සමානයි මම ගන්න තියෙනවා a කියලා. a බෙදීම මේ අරය r නේ. රයිට්. ඒක මම ගන්නවා r. ඒත් එකම අපි ඉක්මනින් ගමු cos θ. cos θ අපි ඉස්සලා ගත්තා වගේ θ කෝණයට අදාළ වෙච්ච අන්නේ ලක්ෂය තිරස් x අක්ෂය මත x අක්ෂය තිරස් නෙමෙයි x අක්ෂය මත ප්‍රක්ෂේපණය කරන දුර b නේ. b බෙදීම r. අර ඒ කොහොමද r නිසා. ඒක අපි දන්නේ ඒක රයිට්. දැන් නම් බලමු මෙන්න මේ කෝණයට අදාළ මේ මුළු කෝණය අංශක 180 ඍණ θ. එයාට අදාළ වෙච්ච sin අගය කොච්චරද? එහෙනම් sin 180 ඍණ θ. එතකොට මේ 180 ඍණ θට අදාළ වෙච්ච පිහිටීම q. එහෙනම් q පිහිටීමට අදාළ sin අගය ගන්න හැම වෙලාවෙම sin ගන්න කොහොමද? y අක්ෂය මත ප්‍රක්ෂේපණය කරන දුර මෙන්න මේ දුර. රයිට්.
මේ ත්‍රිකෝණ දෙක සැලකුවොත් මේ සරල සාමාන්‍ය අවබෝධයෙන් අපිට කියන්න පුළුවන් සරල ජ්‍යාමිතික අවබෝධයෙන් මේ සම්මිතික ස්වභාවයෙන් පාවිච්චි කරලා සාමාන්‍ය අවබෝධයෙන් කියන්න පුළුවන් මේ දුර A නම් මේ ත්‍රිකෝණ දෙක අංග සම ත්‍රිකෝණ දෙකක්නේ සමාන ත්‍රිකෝණ දෙකක්. එතකොට මේක A නම් ඒ කියන්නේ මේක A නම් මේ දුරත් A වෙනවා නේ මේක B නම් මේ දුරත් B වෙනවා රයිට්. අපි දැන් ගමු බලන්න sin 180 ඍණ θ අන මෙන්න මේ 180 ඍණ θ කියන්නේ මේ මුළු කෝණය එයාට අදාළ පිහිටීම Q ඒ Q ට අදාළ y අක්ෂයේ පිහිටීම මොකද්ද? එහෙම තමයි sin ගන්නේ y අක්ෂයේ පිහිටීම. ඒක A. බෙදීම y අක්ෂයේ පිහිටීම A නේ. හැබැයි A අගේ මොන අගයක්ද? ඒක ධනයිනේ. බලන්න x අක්ෂයමයි y අක්ෂයේ උඩටමයි ඔක කොහොමද ධනයිනේ. බෙදීම r වෙනස් වෙන්නේ. A බෙදීම r. හැබැයි A බෙදීම r කියලා කියන්නේ කවුද අපි කලින් ගත්ත පිළිවෙලට? sin θ. ඒ නිසා මේක සමානයි කවුද? sin θ. එහෙනම් අවස්ථානේ කියන්න පුළුවන් sin 180 ඍණ θ කියලා කියන්නේ sin θම තමයි. ඒක ඇප්ලයි කරනවා නම් මෙහෙම. මං කිව්වොත් sin 180 ඍණ 30 කියලා ගත්තොත් sin 180 ඍණ 30. θට මං 30 දැම්ම. එහෙනම් ඒ කාට සමානයිද? sin 30ට සමානයි. 180 න් 30ක් ගියා කියලා කියන්නේ 150. sin 150 කියලා කියන්නේ අවසානයේ sin 30ම තමයි. sin 150 කියලා කියන්නේ sin 30මයි. sin 30 කියන්නේ භාගයනේ. ඒත් අවසාන අපිට කියන්න පුළුවන් sin 150ත් භාගයයි. ඒ නිසා අන්න ඒ වගේ අර බිඳුව සහ 90 අතර කෝණාශ්‍රයෙන් හැම ගොඩ දා ගන්න පුළුවන් ඊට වඩා වැඩි කෝණ පව. ඒක තමයි මේ පාඩමේ අරමුණ. රයිට් අපි ඉක්මනින්ම අවසානයේ මතක තියාගන්න තියෙන්නේ sin මේ කතාව sin 180 ඍණ θ සමානයි කවුද? sin θ කියන කතාව. අපි ඒත් එක්ක ඉක්මනින් යමු බලන්න cos වලටත්. රයිට් cos ඉක්මනින් ගමු. cos කියලා කියන්නේ මේක cos 180 ඍණ θ right මෙන්න 180 ඍණ θ කෝණය එයට අදාළ පිහිටීම q cos ගන්නේ අනේ q ට අදාළ x අක්ෂයේ ප්‍රක්ෂේපණය මේක මේ දුර නම් b හැබැයි x අක්ෂයමයි ඉන්නේ වමට නිසා ඒ මොන දුරක්ද ඍණ දුරක් වමට මයින් අගයන්ගේ ලකුණ ඍණයිනේ ඒ නිසා q ට අදාළ වෙච්ච x අක්ෂයේ ප්‍රක්ෂේපණය ඍණ b ලකුණත් එක්කම කිව්වොත් ඍණ b බෙදීම r r ලකුණක් නැහැ වෙනසක් වෙන්නේ නැහැ නේක ඍණ b බෙදීම r හැබැයි අපි දන්නවා මේක ලියන්න පුළුවන් ඍණ b බෙදීම r ලියලා ඍණ b බෙදීම r කියලා ලියුවොත් ප්‍රශ්නයක් නැහැ හැබැයි b බෙදීම r කියන්නේ කවුද අපි කලින්ම ගත්තා b බෙදීම r කියලා කියන්නේ cos θ ඒ නිසා මේකට ආදේශ කරොත් cos 180 ඍණ θ සමානයි කවුද ඍණ b බෙදීම r කියලා කියන්නේ cos θ එසා මෙන්න අපිට ළඟ අවශ්‍යම සම්බන්ධතාවය. නම් ඊට පස්සේ තියාගන්න sin 180 ඍණ θ කියන්නේ sin θ cos 180 ඍණ θ කියලා කියන්නේ ඍණ cos θ. මේත් එක අපිට පුළුවන් tan 180 ඍණ θ ගන්නත්. මේත් එක අපි ගත්තොත් tan 180 මේක ගන්න ඕනේ නැහැ රූපෙන් ගන්න ඕනේ නැහැ. ඔය දෙකෙන් ගන්න පුළුවන්. ඒක කොහොමද ගන්න? ඉස්සලකට ගන්න පුළුවන් ඈ. ඉස්සල අපිට බැරුණා sin 90 ධන θ cos 90 ධන θ ගත්ත බයි tan 90 ධන θ ගන්න බැරුණ තියෙන එකක් ගන්න පුළුවන්. කොහොමද මේ ක්‍රමයෙන්? දැන් ගන්න යන්නේ මේ දෙක ආශ්‍රයෙන් tan 180 ඍණ θ. කවුද යා? tan කියලා කියන්නේ කොහොමද sin නේ? sin 180 ඍණ θ බෙදීම cos 180 ඍණ θ නිසා sin 180 ඍණ θ අපි ගත්තා sin θ cos 180 ඍණ θ සමානයි ඍණ cos θ ධන බෙදීම ඍණ අවසානයේ ඍණයි sin බෙදීම cos දන්නවා tan ඒ නිසා අවසානයේ කියන්න පුළුවන් tan 180 ඍණ θ කියලා කියන්නේ කවුද ඍණ tan θ එක තුල තියාගන්න එකත් මතක තියාගන්න එකත් නෝට් එක දාගන්න sin 180 ඍණ θ සමානයි sin θ cos 180 ඍණ θ සමානයි ඍණ cos θ tan 180 ඍණ θ සමානයි ඍණ tan θ රයිට් එක තමයි දෙවෙනි අවස්ථාව රයිට් දැන් අපි යමු තුන්වෙනි අවස්ථාවට රයිට් මෙන්න තුන්වෙනි අවස්ථාව කියන්නේ 180 ධන θ 180 ධන θ කොහෙද ඒ කෝණේ තියෙන්නේ මේ කෝණේ මම ගන්නවා θ කියලා එතකොට මේ සම්පූර්ණ මේ කෝණය ගත්තොත් 180යි තවත් මේ වගේ කෝණයක් පල්ලෙහාට shift කරගොත් මෙන්න මේ මුළු කෝණය කොච්චරද 180යි θයි නේ මේ දක්වා 180ක් මේ දක්වා 180ක් තව θ කෝණයක් ගියන් පස්සේ මේ මුළු කෝණය 180 ධන θ හැම වෙලාවම කෝණෙම ඉන්නේ
මෙන්න මේ x අක්ෂයේ සිට වාමාවර්තවම ඉන්නේ. මුළු කෝණය තමයි අපිට වැදගත් වෙන්නේ. මුළු කෝණය 180 ධන θ. right 180 ධන θ. ඒතර 180 ධන θට අදාළ වෙච්ච පිහිටීම මෙතන මෙන්න මෙයාගේ y ප්‍රක්ෂේපණයයි x ප්‍රක්ෂේපණය හොයාගත්තන් පස්සේ sin සහ cos හොයාගන්න පුළුවන්. ආශ්‍රයෙන් tan කොහොමද යන්න පුළුවන්. ඔන්න ඉස්සරහ ලියුවා වගේ නැවත මම ඉක්මනින් ලියනවා. කවුද? sin θ අපිට අවශ්‍යයිනේ. sin θ සමානයි මෙන්න y ප්‍රක්ෂේපණය. මේකනේ y a නේ. කලින් ගත්තා බෙදීම මේක r කියලා ගන්නවා. දෛශික r නැත්තම් මේකේ r ඒත් එකම ගන්නවා cos θ ඉස්සෙල්ලත් ගත්ත දැනුත් අපි ඉක්මනින් ගන්නවා cos කියලා කියන්නේ මෙන්න x අක්ෂයේ මත ප්‍රක්ෂේපණය b බෙදීම r right ඔක පැත්තකින් තියෙනවා. දැන් මේ මුළු කෝණයට අදාළ වෙච්ච sin අගය. එතකොට sin මුළු කෝණය 180 ධන θ right මෙන්න මේ මුළු කෝණය 180 ධන θ යට අදාළ වෙච්ච පිහිටීම q අනේ q ට අදාළ sin එක ගන්න. එහෙනම් කාගේ ප්‍රක්ෂේපණයද? y අක්ෂයේ ප්‍රක්ෂේපණය. y අක්ෂයේ ප්‍රක්ෂේපණය කියන්නේ මේ දුරනේ. මේ දුර හැබැයිම ඉන්නේ y අක්ෂයේ යටටනේ. මෙතන සිට ඔරිජින් එකේ සිට යටටම ඉන්නේ. මූල අක්ෂයේ සිට යටටම ඉන්නේ. යටටම ඉන්නේ වගේ අපි කොහොමද දන්නවද? ලකුණ ඍණයි. ඒ නිසා මේක ඍණ මෙන්න මේ ත්‍රිකෝණ දෙක සැලකුවොත් නේ මෙන්න මේ ත්‍රිකෝණයයි මේ ත්‍රිකෝණයයි සැලකුවොත් ඒ දෙකේ අංග සම්භාවය පාවිච්චි කරලා ඒ දුරම තමයි මෙන්න මෙතන ඇවිල්ලා තියෙන නිසා මේ දුර ලකුණත් එක්කව ඍණයි. මේ දුර a නම් මේක ඍණය වෙන්න බෑ. එමයි පල්ලයට මයින් නිසා x අක්ෂ y අක්ෂයේ දිගේ ඒක ලකුණත් එක්ක ගත්තොත් ඍණ a වෙනවා. ඒ නිසා මේක ලියන්න පුළුවන්. ඔන්න අංශක 180 ධන θට අදාළ වෙච්ච පිහිටීමේ සිරස් ප්‍රක්ෂේපණය නැත්තම් y අක්ෂයේ ප්‍රක්ෂේපණය ඍණ a බෙදීම r. ඒක වෙනස් වෙන්නේ නැහනේ. මේක මට ලියන්න පුළුවන් ඍණ a බෙදීම r කියලා. හැබැයි අපි දන්නවා a බෙදීම r කියලා කියන්නේ කවුද? sin θ. ඒ නිසා ආදේශ කරොත් ලියන්න පුළුවන් sin 180 ධන θ සමානයි ඍණ a බෙදීම r අපි දන්නවා sin θ. sin θ. ඒ ඔන්න ඊළඟ සම්බන්ධතාවය. ඒ තමයි ඉක්මනින් යමු cos වලට. cos 180 ධන θ. එතකොට 180 ධන θට අදාළ වෙච්ච පිහිටීම q ට අදාළ cos වගේ ගන්න යන්නේ cos නේ ගන්න යන්නේ cos ගද්දි කොහොමද ගන්නෙ? තිරස් ප්‍රක්ෂේපණය නැත්නම් x අක්ෂයේ ප්‍රක්ෂේපණය මෙන්න මෙයාට අදාළ මේ දුරනේ. මේ දුර කියලා කියන්නේ මේ දුර. එතකොට මේ ත්‍රිකෝණ දෙක සැලකුවොත් මේක a නම් මේක r නිසා මේක a නම් මේක r නිසා ඉතුරු පාදේ b වෙන්න බෑ. එතකොට මේක b. මේකමයි නේ කොහටද? මේ b මැල තින්නේ x අක්ෂයේ වමට දකුණටද? වමට නිසා ඒකත් ඍණ b. x අක්ෂයේ මේ පැත්තේ ඍණයිනේ. ලකුණත් එක සලකන්න නිසා ඒක ලියනවා ඍණ b බෙදීම r. ඒක ලියන්න පුළුවන් ඍණ b බෙදීම r. මෙහෙම ලියන්න පුළුවන් b බෙදීම r අපි දන්නවා කලින්ම ගත්ත කවුද? cos θ. ඒ නිසා b බෙදීම r ට මම ආදේශ කරලා cos θ ලියන්න පුළුවන්. cos 180 ධන θ සමානයි ඍණ b බෙදීම r. b බෙදීම r කවුද? cos θ. cos θ. තේරුම් ගන්න මම මේක ඉක්මනින් සාකච්ඡා කරන වීඩියෝ එක උඩ දික් වෙයි කියලා. ඒ නිසා මේ ටිකම සාකච්ඡා කළ යුතුයි තන වීඩියෝ එකකින්. නිසා මේක වැඩි වගේ නම් නැවත බල මේ නෝට් එක දාගන්න. එතකොට මේක තේරෙනවා. රයිට්. ඔක තමයි තුන්වෙනි අවස්ථාව. බලමු හතරවෙනි අවස්ථාව. රයිට්. හතරවෙනි අවස්ථාව ඍණ θ. මම ඉස්සලා කිව්වා හැම වෙලාවම කෝණමයි ඉන්නේ. තිරස් අක්ෂයේ සිට වාමාවර්ත තම කෝණෙමයි ඉන්නේ. ඒ වාමාවර්තමයි හැම කෝණයක්ම අංශක 30 අංශක 45 අංශක 90 අංශක 120 අංශක 240 නේ. මෙහෙම තමයි ඉන්නේ. ඔක්කොම 180 150 160 170 360 350 370 470 500 ඉන්න පුළුවන්. වාමාවර්තමයි කොනමයි ඉන්නේ. හැබැයි කෙනෙක් ආපස්සට මැන්නොත්. ඒතර වාමාවර්තමයි නෙවුවා ලකුණු සම්මුතිය ධන නම් මෙහෙම අනිත් පැත්තට දක්ෂිනාවර්තමයි නෙවුවා ඍණ වෙන්න එපයි. සරල කතාවක් නේ. ඒ නිසා කෙනෙක් කොනේ මෙහෙට මැන්නොත්. ඒතකොට මේ මෙහෙට මයින කෝණ θ නේ. ධන θ නේ. නම් අනිත් පැත්තට මැන්නොත් කෝණේ මොකද්ද? ඒක ඍණ θ. රයිට්. දැන් බලමු මේ ඍණ θට අදාළ කෝණේ. මෙහෙට මැන්නොත් ධන θ නම් මෙන්න මෙහාට මැන්නොත් ඒක ඍණ θ වෙනවා. දැන් බලමු මේ ඍණ θට අදාළ වෙච්ච මෙන්න මේ පිහිටීමට අදාළ sin cos tan අගේ කොච්චරද කියලා. අර ඉස්සෙල්ලා එකෙත් tan අගයත් ගන්න sin බෙදීම cos ගෙන් උඩ tan අගේ ගන්න පුළුවන්. රයිට්. ඒක ටික ඔයාලා කරන්න ඕනේ. හරි. ඊට පස්සේ බලමු මේකේ ඉස්සෙල්ලාම අපි ටක් දාලා ලියමු sin θ මේ ත්‍රිකෝණය අනුව නැත්නම් මේ p ගේ ප්‍රක්ෂේපණය අනුව sin θ කිව්වොත් sin θ
y ප්‍රක්ෂේපණය, සිරස් ප්‍රක්ෂේපණය, a බෙදීම, දෛසිකාරය r ඒත් එක්කම ඉස්සෙල්ලා වගේම cos θ ලිව්වොත් cos θ පීට අදාළ වෙච්ච සිරස් ප්‍රක්ෂේපණය මේ දුර b බෙදීම r right b බෙදීම r පැත්තකින් ඉඳලා අපි දැන් ඉක්මනින් යමු ඍණ කතාවට sin ඍණ θ sin ඍණ θ ඍණ කෝණය ඍණ θ කෝණය මේක ඊට අදාළ පිහිටීම කිව්ව මෙතන මෙන්න මෙතෙන්ට අදාළ sin නගෙන ගන්න sin නම් මොකද්ද අපි ගා සලකන්නේ සිරස් ප්‍රක්ෂේපණය සිරස් දුර y දුර y sin ගන්නේ y sin ගන්නේ සිරස් sin ගන්නේ y දුර. එතකොට මේ ත්‍රිකෝණ දෙක සැලකුවොත් පේනවා මෙයා a නම් මෙයත් a මයි අගය හැබැයි සිරස් පල්ලෙහාට මැල්ල මේ y අක්ෂයෙන් මෙහෙටමයි ඉන්නේ මෙහෙටමයි ඍණයි නිසා ඒක ඍණ a වෙනවා. ඒ සමයක ඍණ a බෙදීම r ඍණ a බෙදීම r මේ ඍණ a බෙදීම r කියන්නේ කවුද? a බෙදීම r කියලා කියන්නේ sin θ. ඒ නිසා අර a බෙදීම r මම ආදේශ කරනවා මම ලියනවා sin ඍණ θ සමානයි ඍණ a බෙදීම r sin θ. ඒතර අවසානයේ කියන්න පුළුවන් sin ඍණ θ සමානයි ඍණ sin θ. ඒ කියන්නේ sin ඍණ 30 සමානයි ඍණ sin 30. ඒ කියන්නේ ඍණ භාගය. එහෙම ලියන්න පුළුවන්. ලියුවොත් අපි කෙනෙක් ඇහුවොත් sin ඍණ 30 කොච්චරද කියලා. එහෙනම් ඒක සමානයි ඍණ sin 30ට ඍණ sin 30 දන්නවා භාගයයි කියලා. එහෙනම් sin ඍණ 30 කියලා කියන්නේ ඍණ භාගය. පැහැදිලිනේ? අන්න එහෙමටක් ගල ගන්න පුළුවන්. right අපි ඉක්මනින් ගමු cos ඍණ θ cos ඍණ θ සමානයි cos ඍණ θ. මෙන්න ඍණ කෝණයට අදාළ වෙච්ච පිහිටීම එයාගේ අපි දන්නවා cos ගන්නේ තිරස් ප්‍රක්ෂේපණය x අක්ෂයේ ප්‍රක්ෂේපණය මේ දුරනේ. ඒක හැබැයි b මයිනේ. මම මේ ත්‍රිකෝණ දෙක සැලකුවොත් ඒකයි මේකයි සැලකුවොත් b මයි පාදය ධන b මයි b බෙදීම r හැබැයි b බෙදීම r කියලා කියන්නේ කවුද? cos θ. ඒ නිසා මේක ආදේශ කරනවා cos θ. ඒ නිසා අවසානයේ කියන්න පුළුවන් cos ඍණ θ සමානයි cos θ කියලා. ඒකත් මතක තියාගමු. උතර ඒ දෙක පාවිච්චි කරලා අපි දන්නවා tan ඍණ θ ලියන්න පුළුවන්. tan ඍණ θ කියන්නේ අපි දන්නවා sin ඍණ θ බෙදීම cos ඍණ θ. සරලයිනේ. sin ඍණ θ බෙදීම cos ඍණ θ. sin ඍණ θ sin ඍණ θ සමානයි ඍණ sin θ ඍණ sin θ cos ඍණ θ සමානයි cos θ. ඒ නිසා sin බෙදීම මේ ඍණ බෙදීම දාන ඍණ වෙනවා sin බෙදීම cos tan වෙනවා. ඒතර අවසානයේ කියන්න පුළුවන් ඒකත් tan ඍණ θ සමානයි ඍණ tan θ. හරිද? ඒ වගේ ඕනම එක sin සහ cos දන්නා ඊට පස්සේ ඕන එක අපිට tan වල ලියා ගන්න පුළුවන් බොහොම ලේසියි. අර අපිට සමහරව අපි tan ලිව්වේ නැහැ. sin සහ cos විතරයි ලිව්වේ. ඒ නිසා ඒ ආශ්‍රයෙන් වල tan ටිකක් ලියා ගන්න ඕනේ. රයිට් ඔක තමයි. ඊතර කතාව දැන් මෙන්න මේ කතා ඔක්කොම ටික මම සාරාංශ කරනවා මෙහෙම. රයිට් මෙන්න සාරාංශය. මෙහෙම කොට ඔලුවට දාගත්තාන් පස්සේ මත ගන්න ලේසියි. දැන් sin 180 දැන් θ කොච්චරද sin 180 රින්ට කොච්චරද? එහෙම අපහසු වෙනවා මෙහෙම මත තියාගන්න. රටාවකටනේ. ඔය නම් sin θ මුලින්ම හැම වෙලාවෙම සලකන්නේ sin නගය. ඒතර මේකේ sin θ ඉන්නවා cos θ ඉන්නවා. ඒතර මේ වෘත්ත පාදේ මුණ ගැහෙන හැම වෙලාවෙම θ කෝණයනේ. පළවෙනි වෘත්ත පාදේ මුණ ගැහෙනවා මේ පළවෙනි වෘත්ත පාදයේ sin θ cos θ මුණ ගැහෙනවා. දැන් මේ පළවෙනි වෘත්ත පාදයේ sin θ සහ cos θ ආශ්‍රයෙන් තමයි අපි දෙවෙනි වෘත්ත පාදයේ තුන්වෙනි වෘත්ත පාදයේ හතරවෙනි වෘත්ත පාදයෙන් කියන්න යන්නේ. right මම ගන්නවා මෙන්න මේ කෝණය. මේ කෝණය කොච්චරද? මේ මුළු කෝණය මෙතෙන්ටම ගත්තා නම් 180යි. ඒකෙන් θ අඩු වෙන්න එපයි. මේ ප්‍රමාණය θ ප්‍රමාණය තිබ්බොත් මේ මුළු කෝණය 180 ඍණ θ. 180 ඍණ θ ඔන්න 180. එතකොට මේ හරිය අපි කල්පනා කරන්නේ sin 180 ඍණ θයි cos 180 ඍණ θයි. මේ දෙක සමාන වෙන්නේ කාටද? කොහොමද sin 180 ගත්තත් cos 180 ගත්තත් ඒවා සමාන වෙන අවසානයේ sin නම් sinට cos නම් cosටම තමයි. ඒක ලේසියෙන් මතක තියාගන්න. හැබැයි ලකුණු විතරක් වෙනස් වෙනවා. sin නම් sin θ තමයි සමානනේ cos නම් cos θ
තමයි සමාන වෙන්නේ. ලකුණු විතර පොඩ්ඩක් පරිස්සම් වෙන්න. ලකුණු ගන්න මෙහෙමයි. දැන් මේ වෘත පාදයේ සිරස් ප්‍රක්ෂේපණය. ඒ කියන්නේ x y අගය. මේ වෘත පාදයේ y අගය මොකද්ද? y අගය ධනද ඍණද? මේක දෙවෙනි වෘත පාදය, පළමු වෘත පාදය. මේක දෙවන වෘත පාදය, තුන්වෙනි වෘත පාදය, හතරවෙනි වෘත පාදයනේ. මේ දෙවෙනි වෘත පාදයේ y අගය මොකද්ද? y අගය ධනයි. අපි හැලම් y අගය පාවිච්චි කරේ sin ටද cos ටද? sin ට. එහෙනම් ධනයි නම් මෙයත් ධනයි. ධන දාන්න ඕනේ නැහැ. දැම්මත් ප්‍රශ්නයක් නැහැ. මේ දෙවෙනි වෘත පාදයේ x අගය, තිරස් අගය, x ප්‍රක්ෂේපණය x අගය මොකද්ද? ඍණයිනේ. x අගය ඍණයිනේ. ඒතර x අගය පාවිච්චි කරන්නේ තිරස් අගය පාවිච්චි කරන්නේ කාටද? cos ටද sin ටද? cos ටනේ. එහෙනම් cos ඍණයි. අන්න එහෙම ලකුණු හදා ගන්න. ඒතර වැඩි ලේසි. ධන දාන්න ඕනේ නැහැ. මේක ලියා ගන්නවා. එහෙනම් sin 180 ඍණ θ සමානයි sin θ. cos 180 ඍණ θ සමානයි ඍණ cos θ. right. දැන් මේ තුන්වෙනි වෘත්ත පාදයට අදාළ කෝණයක් හොයාගන්න. right. මේ කෝණය θ නම් මේ මුළු කෝණය කොච්චරක්ද? මෙන්න 180ක් මෙතෙන්ට තවත් θ ප්‍රමාණයක් ආවොත් මේ හරිය 180 ධන θ. ඒතර හොයන්න යන්නේ මීට අදාළව sin 180 ධන θ. ඒ වගේම cos 180 ධන θ. මත තියාගන්න sin ගෙන් ලැබෙන්නේ sinම තමයි. sinම තමයි. sin θම තමයි. cos ගෙන් ලැබෙන්නේ මේ 180 ධන θ උනත් cos θම තමයි. ලකුණු දෙක පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ. right. දැන් මේ වෘත පාදයේ අදාළ මේ ලක්ෂය ගත්තොත් මෙයාගේ සිරස් අගය මොන අගයක්ද? සිරස් අගයන් මොන අගයන්ද? ඍණයි. ඒ නිසා මේක සිරස් අගය බලපාන්නේ sin ටද cos ටද? sin ට. ඒ නිසා ඒකත් ඍණයි. ඊට පස්සේ මේක ගත්තන් පස්සේ ඒකේ තිරස් අගය බලපාන්නේ, තිරස් ප්‍රක්ෂේපණය බලපාන්නේ x අගය බලපාන්නේ කාටද? cos ටනේ. ඒතර x අගය මොන අගයන්ද? ඍණයි. ඒ නිසා cos 180 ධන θ මොකද්ද? ඍණ cos θ. එහෙම ලකුණු හදා ගන්න. මේ තුන්වෙනි වෘත පාදයේ කතාව. දැන් මොන හතරවෙනි වෘත පාදයේ එකක් ගත්තා. මේක හතරවෙනි වෘත පාදයේ සෙට් වෙන කෝණයක්නේ. ඒක මොන කෝණයක්ද? ඍණ කෝණයක්. right. හතරවෙනි වෘත පාදයට අදාළවත් sin ඍණ θ හොයන්න වෙයි. cos ඍණ θ හොයන්න වෙයි. හැබැයි ඒකට අපි කියනවා sin ගෙන් අපු ලැබෙන්නේ sin θම තමයි. cos ගෙන් ලැබෙන්නේ cos θම තමයි. ලකුණු පරිස්සම් වෙන්න. එතකොට මෙන්න මේ හතරවෙනි වෘත පාදයේ සිරස් ප්‍රක්ෂේපණය, මේ සිරස් ප්‍රක්ෂේපණය, සිරස් ප්‍රක්ෂේපණය, සිරස් y අගයන් මොන අගයන්ද? ඍණ අගයන්, ධන අගයන්ද? ඒක ඍණ අගයන්. ඒ නිසා y අගයන් බලපාන්නේ සිරස් ප්‍රක්ෂේපණයෙන් බලපාන්නේ sin ට. නිසා ඍණ sin. මේ හතරවෙනි වෘත පාදයේ තිරස් ප්‍රක්ෂේපණය, තිරස් ප්‍රක්ෂේපණය බලපාන්නේ cos ට. තිරස් ප්‍රක්ෂේපණය ධනද ඍණද? තිරස් අගයන් ධනද ඍණ ධනයිනේ. ඒ නිසා ඒක ධන cos θ ධන දාන්න අත්‍යවශ්‍ය නැහැ. ඔක තමයි සම්බන්ධය. නම් ඊට පස්සේ මතක තියාගන්න කොහොමද? sin ගෙන් එන්නේ sinමයි, cos ගෙන් එන්නේ cosමයි, sin ගෙන් එන්නේ sinමයි, cos ගෙන් එන්නේ cosමයි, sin ගෙන් එන්නේ sinමයි, cos ගෙන් එන්නේ cosමයි. ලකුණ විතරක් දාද්දී ඒ වෘත පාදයේ සිරස්ද තිරස් දෙන කාරණේ අනුව ලකුණ කසඩ කරලා දාන්න. ඒක තමයි සම්බන්ධතා ටික.